भवन्तु ते भवतु सब्ब मंगलं रक्षन्तु सब्ब देवता सब्ब धम्मानुभावेन सदा सुत्ति भवन्तु ते भवतु सब्ब मंगलं रक्षन्तु सब्ब जयमान महात्म्यागे प्रमुख आराधित अमुक्तानंद मगे कला प्रवीण कला शिल्पींगेंद तरुण රංගන ශිල්පීන්ද සියලුම දෙනාගේ අවසරයි. විශාල කතාවක් කරන්න අදහසක් නැහැ. මේක මේ දේව සංකල්පයට සම්බන්ධව කටයුත්තක් නිසා අපි පොඩ්ඩක් ආගමනුකූලව මේක ආරම්භ කරගන්න සූදානම් වුණේ. අපිට තියෙන මොන හරි වර්ෂාවක් තියෙනවා. වාස්තු සැරලා සියලුම දෙනාගේ මේ කටයුත්තට එකතු කරගන්නයි මම මේ අවස්ථාවේදී කටයුතු කරන්න අපි සූදානම් වුණේ. ඉතින් අපි අදහස් කරන්නේ මෙතනදී මගේ රංගන ශිල්පීන් විශේෂයෙන්ම අපි මේ නිර්මාණ කටයුත්තේදී විශේෂ සහයෝගයක් දීලා මේ කටයුත්ත සාර්ථක කරගන්න මොකද වුන් එකයි මට මේ ගනුදෙනු කරන්න වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔවුන්ගේ සහයෝගය මට නොවලු ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. ඊට අමතරව මෙතෙන්ට පැමිණලා සිටින අද මේ අවස්ථාවට සුබ මොහොතක එකතු කළා අපිට ආශිර්වාද කරන්න මෙතෙන්ට පැමිණි ඔබ සියලුම දෙනා ඉතා ගෞරවයෙන් ආදරයෙන් මේ වෙලාවේ මතක් කරනවා. ඉතින් ගෞරවනීය ස්වාමීන් වහන්සේ වෙනමට අපි ස්තුතිපූර්වකව කරන්න මම උත්සාහ කරනවා. අපි මේ කටයුත්ත ආරම්භ කරන්න අපේ ආගමනුකූලව මේ කටයුත්ත කරලා දුන්න නිසා බොහොම ස්තුතියි. ආරම්භක ශිල්පී ඒ වගේම මේ අවස්ථාවට සහභාගී වූ සියලුම හිතවතුන් සියලු දෙනාගේම අවසරයි. පළමුවෙන්ම ගෞරව පූර්වකව මම සිහිපත් කරන්න ඕන අපේ සුබද්දාරාම මහා විහාරාධිපති ස්වාමීන් වහන්සේ. ඇත්තටම මේ ස්වාමීන් වහන්සේ කලාවට බොහොම ලැබී හිටවත් ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඔකෙම කිව්වොත් කලාකර්ම වෙනුවෙන් උප සාධනය සඳහා මේ ස්වාමීන් වහන්සේ මට ගොඩනැගිල්ල අපුවා ලබා දීලා තිබුණේ කලා කටයුතු වලට යොදවන්නේ. ඒ තරම් කලාවට ලැබී වගේම අපේ කටුව ගාමුදුරු අපේ සියලුම ජ්‍යොතිෂ කටයුතු වලදී අද මේ නැකත හදලා දුන්නේ ඒ ආන්දරම වහන්සේ ගෞරවයෙන් සිහිපත් කරනවා ස්තුති කරනවා. ඒ වගේම මේ සෙමිනාර්ට නම ලබා දුන් මගේ මිත්‍රයා ඉස්මාරාම සම්විධායකතුමා විසුරුනි දානායක මහත්මයා සිහිපත් කරනවා. ඒ වගේම නිෂ්පාදනයට සහාය දෙන සතින් ඉලෙක්ට්‍රිකල් අධිපති අනේ සුදර්ශන පරමානායක මහත්මයා ඒ ඇතුළු අපේ වේගු අධ්‍යක්ෂිකාව නීලිය නම් වශයෙන් කියන්නේ තුන්ගත් දේවල් ඒ වගේම අපේ නියත කාලේ සහෝදර කැල සියලු දෙනාම මම ගෞරවයෙන් සිහිපත් කරනවා. ඉතාලම කෙටි කතා කරලා නිර්මාණ පොඩ්ඩකින් වැඩිලා කියවෙනවා. ඉතින් මේ නිර්මාණය එලි දක්වන්නේ අද අපිට රූපගත කරන්න අපි බොහොම මහන්සි වුණා. පියන්සාවර මහත්තයාත් මම දෙන්න පුදුම උත්සාහයක් ගත්ත පසුගිය මම හිතන්නේ මාස 8ක 10ක වගේ කාලෙ තිබුණා. ඉතින් ඇත්තටම කියන්නත් උන මේක ප්‍රසිද්ධිය මම කියනවා බොහෝ නිෂ්පාදකවරු අපිත් එක්ක එකතු වෙනවා කියලා අපිට වැටුණා. මාත් එක්ක සම නිෂ්පාදනය කරනවා කියලා බොහෝ අය වැටුණා. මම හිතන්නේ 6 දිනක් 7 දිනක් 8 දිනක් විතර ආවම දුරනේ අපි වැඩමුළු කිව්වා ආව බැලුවා. ඇත්තටම මේ ආයත වුණේ කෙනෙක් ප්‍රසිද්ධිය මේවා කියන්න ඕනේ. මොකද ඉදිරි මේවා නොවෙන්නේ. ඒ ආයත වුණේ මගේ අලුත් පිටසක් අඳුරගෙන නළු නිලි පිටසක් අඳුරගෙන නළු නිලි නෙවෙයි නිලි අලුත් නිලි අඳුරගෙන ඒ නිලියෝගේ ටෙලිෆෝන් කෝල් ඉල්ලගෙන ඒ නිලියන්ට වෙනවා පෞද්ගලික ටෙලිෆෝන් කරනවා අතෙන් දෙන්න මෙතෙන් දෙන්න කියලා. මට ඒ ළමයි කියනවා. මම මේකට මේ ආවට ගියාට ප්‍රත්‍යානුකාර
ගෑනු පිළිවි තමයි ගත්තේ නැහැ. ඒකම කියනවා. ඉතින් අපේ සහෝදර කලාවෙන් පිළිගන්න මේ කලාවට කොච්චර වටින දෙයක්ද කියලා අපි මම මේ කලාවට ආවේ කොච්චර අමාරු වෙන්නද කියලා කියන්නේ කිව්වොත් ඒකට තව බයක් විතර යනවා. ඒක කියන්න නරකයි. දෙවියම කිව්වොත් 1977 මම ගෞරවයෙන් සිහිපත් කරන මගේ ගුරු දේවයා ශේෂා පරිහාරකාර මෙතුමා අපේ රංගන ශිල්පී පොත ඒ වගේම නිෂ්පාදකවරයෙක් රාමදුව චිත්‍රපට නිෂ්පාදකවරයා එතුමා තමයි මගේ ගුරුවරයා. මම විතරක් නෙවෙයි ජැක්සන් ඇන්තනි, කමල් අතරාර්ති, සියන්ත මෙන්ඩිස්, ජයන්ත චන්ද්‍රසිංහ අධ්‍යක්ෂකතුමනි, රංජිත් වික්‍රමසිංහ ඔයාදී සතන්ද චිත්තච්චි අපි ඔක්කොම මේ ක්ලාස් එකේ ඉගෙන ගත්ත ළමයි. 78 අණ්ඩායම. එතකොට මම කොළඹ නිවිති. සංගාල්ලේ දෙවියක් තමයි. ආන්දර 3 බස් එකේ කොළඹ ඇවිල්ලා තමයි පිටකොටුවෙන් බෑලා දැන් නම් රුපියල් 20ක් ගන්න ඒ කාලේ රුපියල් හරගෙන තමයි රුපියල් දීලා බාත්රූම් මේ තොල්ලේ ගිහිල්ලා මුණකට හොදගෙන සතපනහන් දීලා ටවුන් වලේ ගිහිල්ලා තමයි ඉගෙන ගත්තේ. ආයි යන හැන්දෑවට පහේ බස් එකේ සංගාල්ලේ. ඒව කළා අපි ඒකට. නමුත් මේකයි මම මේ අලුත් අයට කියන්නේ අපි එච්චර දුක් විඳලා තමයි මේ ශේෂ්ඨයට ඇවිල්ලා තියෙන්නේ. නමුත් අලුත් අයගේ ඒව ගතියකුත් නැහැ, ඒ අමාරුකුත් නැහැ. ඒගොල්ලෝ නිකන් අර පිටන අතු වගේ උදේට පිටුනහවතර පරුණා ඒ වගේ තමයි. ඉතින් ඒකට ඒ අය තෝරලා බේරලා අද මේක නිකන් අර කිරලා මෙරලා අපි මම හිතන්නේ වැඩමුළු 6ක් 8ක් අපි කිව්වා. ක්‍රියාන් සම්බර කොහොමද මම. සමහරව අපිට මගදී දොස් කිව්වා. මේ හැමදාම එන්න කියනවා විතරයි වැඩක් කෙරෙන්නේ නැහැ කියලා. ඉතින් මේමයි. අපි ඒකට තෝරලා බේරලා තමයි ගත්තේ. හරි මම අනිල් කරුණානායක නුවර ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් අවුරුදු 25ක තිබුණේ නුවර හන්දියේ ව්‍යාපාර කටයුතු කරනවා. මම ඊනදෙවියෝ ටෙලිනාට්‍යයට සම්බන්ධ වුණේ මාගේ හිත මිත්‍ර රංජිත් ජයසේකර මහතාගේ හිතවත්කම් මත. මම බොහොම සන්තෝෂයි මේ මාත් බොහොම කලාවට ලැබෙන කෙනෙක්. නාලන්දාවේ මම පාසල් ශිෂ්‍යයෙකු වශයෙන් සිටින කාලේ සිටම මම කලාවට බොහොම ආසාවක් දක්වපු කෙනෙක්. මාගේ හිත මිත්‍ර රංජිත් ජයසේකර මහත්මයා නිසා සමනිෂ්පාදක ලෙස මම ඊනදෙවියෝ ටෙලිනාට්‍යයට මා සම්බන්ධ වුණා. ප්‍රියන්ත කියන්නේ හොඳ අධ්‍යක්ෂවරයෙක්. ඒ වගේම හොඳ අවංක නිෂ්පාදකයෙක්. මම එක්කම සම්බන්ධ වී ඉදිරියට වැඩ කටයුතු කරනවා. මම හොඳ කලා නිර්මාණයක් කිරීමට සම්බන්ධ වීම ගැන මම සිතින් සතුටු වෙනවා. මේ හොඳ කලාකාරයෝ ටිකක් ඉන්නවා. ඒ වගේම අපි කලාවට හිතති කෙනෙක් කියලා මුදල්ම නෙමෙයි කලාවට හිතති කලා ව්‍යාපාරිකයෙක් හැටියට මම අද නිසන්දිකටම මේ රංජිත් ජයසේකර මහත්මයා සමග කටයුතු කරනවා. බොහොම ස්තුතියි. අද දින අපි ඊනදෙවියෝ ටෙලිනාට්‍ය මුහුරතුල්ල දෙල්කඳ හන්දියේ ජයමාන උත්සව ශාලාවේ පැවැත්වුවා. අත් වශයෙන්ම ඊනදෙවියෝ ටෙලිනාට්‍යයේ කතා තේමාව අමුතු විදිහේ කතා තේමාවක්. මේක නිෂ්පාදනය කරන්නේ රංජිත් ජයසේකර සහ අනිල් කරුණානායක යන මහත්වරු එකතු වෙලා ඊට අමතරව අධ්‍යක්ෂණය ප්‍රියන්ත සමරකෝන් මහත්මයාගේ. එතකොට මෙම ටෙලිනාට්‍යයේ රූපගත කළා ඉදිරියේදී ආදර්ශමත් කතාවක් විදිහට මුදා හැරීමට තමයි අපේ බලාපොරොත්තුව. මේක අර ඓතිහාසික කතන්දරයක් වෙනත් කතා තේමාවක් තමයි යන්නේ. අද දිනේදී කටයුතු බොහොම සාර්ථකව ආරම්භ කටයුතු කෙරුණා. ඒක තමයි ඉතින් අපිට දැන් කියන්න තියෙන්නේ. මේ ටෙලිනාට්‍යයත් වශයෙන් ඉතාම ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වෙන බවට අපිට හොඳට විශ්වාසයක් තියෙනවා.